හැමෝටම සුබ දවසක් කියලා ප්‍රාර්ථනා කරනවා. අතර මම මේ වීඩියෝ එක දාන්න හිතුනේ මම මගේ ජීවිතේට පළවෙනි වතාවට මම වීඩියෝ එකක් දාන්නේ FB එකට. ඒ කියන්නේ පර්සනල් කතා කරන එකක්. මම මේක දාන්නේ ඇත්තටම දැනට යුද්ධ හමුදාවේ, ගුවන් හමුදාවේ, නාවික හමුදාවේ සහ පොලිස් දෙපාර්තමේන්තුවේ සහ සිවිල් ආරක්ෂක දෙපාර්තමේන්තුවේ එතකොට එකී නොකී සියලුම ආරක්ෂක අංශවල සිටින සියලුම අයවලුන්ට සහ දැන් රාජකාරී නියුතු සහ සේවයේ තමන්ගේ ජීවිතය කැප කරලා විශ්‍රාම දිවියෙන් ගත කරන සියලුම අපේ මහත්මීන්ට මේ දාන්න හේතුව තමයි මම පහුගිය දවසක දැක්කා Facebook එකේ දැක්කා YouTube channel වල දැක්කා අපේ රට ලංකාව 30 වසරක යුද්ධය සහපලත් යුද්ධයකින් බේරගෙන තමන්ගේ ජීවිතය වටිනා කාලය රට වෙනුවෙන් කැප කළා දැන් රාජකාරී නියුත සේවයේ විශ්‍රාම ගියපු අපගේ දෙවිවරුන්ට ගේ විනයක් නැහැ. විනය බොහොම පල්ලෙය මට්ටමේ. විනය කියන්නේ මොකක්ද කියලා දන්නේ නැහැ කියලා ඉතාමත් පහත් විදිහට කතා බහ කළා වීඩියෝ එකක් ෂෙයා වෙනවා. මම එක දෙයක් කියන්න කැමතියි ඒ දාපු මහත්තයාට හෝ ඒ දාපු මහත්තුරුන්ට තාම මේ ලෝකේ කොහෙවත් හොයාගෙන නැහැ. ලංකාවේ යුද්ධ නිමා කරා ඊට එහා ගිය දේවලුත් අපේ ආරක්ෂක සමාජික මහත්මීන් කළා තියෙනවා. අපේ ආරක්ෂක අංශේ විනය මනින්න මිනුම් දණ්ඩක් තාම ලෝකේ කොහෙවත් හොයාගෙන නැහැ. ලෝකෙම නම්බර් 1 ලෝකෙටම ආදර්ශයක් දීපු ශ්‍රී ලංකාව යුද්ධයක් නිම කළා. විනය කියන එක මොකක්ද කියලා දන්නේ නැති අය අනම්මනම් කතා කියයි. ඒ විනය මොකක්ද කියලා දන්නවා දැන්ට සේවයේ ඉන්න සහ විශ්‍රාමක ඉන්න සියලුම ආරක්ෂක අංශ සමාජික මහත්මී. ඉතින් මම මේක ගත්තේ අපේ සේවයේ නියුතු සහ සේවයේ විශ්‍රාම ගලින් ආරක්ෂක මහත්මීන්ට කියන්න. ඔය අනම්මනම් Facebook වල වේවා TikTok වල හෝ වේවා YouTube channel වල හෝ වේවා ආරක්ෂක අංශ වලට යම් දේවල් කියලා වීඩියෝ දායි පෝස්ට් ෂෙයා කරයි. ඔයාලා ඒව බලන්න යන්න එපා. ඔයාලා ඒව කමෙන්ට් දාන්න යන්න එපා. මොකද කාට හරි ඇඟිල්ලෙන් ඇනලා තා මිනිස්සෙක් රිද්දවලා තා මිනිස්සෙක් වට්ටලා ඒ මිනිස්සයකින් මානසිකත්වයේ පල්ලෙය දාලා තමන්ගේ මඩිය තර වෙනෝ නම් අපේ මිනිස්සු ඕනම දෙයක් කරනවා. ඒකින්ද ඒ කරන කියන මිනිසුන්ට ඕන දෙයක් කරන්න දීලා ඔබලා දෙවිවරු ඒ දෙවිවරු විදියට ඉන්න ඒවට කමෙන්ට් දාන්න යන්න එපා. බනින්න යන්නත් එපා. මුකුත් කියන්න යන්න එපා. මොකද ඒ විනය මොනතරම් මට්ටමක මොනතරම් තියනවද කියලා ඔයාලගේ හදවත දන්නවා. ඊට අමතරේ මේ රටේ ජනතාව දන්නවා. ඊට එහාගේ වැදගත්ම දෙයක් තියෙනවා. දැන්ට මේ ලංකාවේ ඉන්න කියන සතුටු තරුණිය ඒ දේ හොඳටම දන්නවා. ලංකාව හොඳ කොල්ලෝ කෙල්ලෝ සෙට් එකක් දැන් ඉන්නවා. මොලේ කල්පනා කරන්න පුළුවන් හොඳ කොල්ලෝ කෙල්ලෝ සෙට් එකක් ඉන්නවා. ඒ තරුණ පිරිස දන්නවා මොකක්ද ඇත්ත. ඒව ඇත්ත වලින් දැක්කත් නොදැක්කත් ඒ මිනිස්සු දන්නවා මේක ඇත්ත මොකක්ද නැත්ත මොකක්ද කියලා. අපේ පැරණි ඉන්න ජනතාව දන්නවා. ඒකින්ද ඒවට කිපිලා අපේ විනය මොන වගේ තත්ත්වයකද තියෙන එක පෙන්වන්න යන්න අවශ්‍යතාවයක් නැහැ.
ඒක තමයි මට ඉල්ලන්න තියෙන එක මිල්ලීම අපේ ඉන්න ආරසකංශ මහත්තුරුන්ගේ. ඔයාලා විඳින දුක කන කට්ට සිංහලෙන්ම කිව්වොත් ඒක දන්නේ අපි විතරයි. අපි විතරයි. Taman විතරයි. ඒක කාටවත් කියන්න යන්න එපා. ඕන්නේ නැහැ. ඒක කාටවත් කියන්න එපා. ඒකේ ගෞරවය ඔබලට හිමි. මේ අනිත් කාරණාව තමයි අපේ ආරක්ෂකංශ මහත්තුරුන්ගෙන් ඉල්ලන්නේ සේවයේ ඉන්න කට්ටිය සහ විශ්‍රාමක ඉන්න කට්ටියගේ ඔයාලා කරපු කියපු දේවල් මේ මාධ්‍ය ඔස්සේ ප්‍රකාශ කරන්න යන්න එපා. වීඩියෝ දාන්න එපා. අපි අහවල් කරේ මෙහෙමයි. අහවල් දේවල් උනේ මෙහෙමයි. අපි 6 දිනක් ගියා ආවේ තනියම. ඒව මේ හදවතේ තියන් ඉන්න. ඒව මතක් කර කර හදවතේ තියන් ඉන්න. අපි කාටවත් කියලා අපිට ලැබෙන දෙයක් නැහැ. අපි ඒ කියපු දේවල් මේ මිනිස්සු අරගෙන අපිට අපහාස කරන මිසක්ක ඒ දේවල් වලින් අපිට ලැබෙන දෙයක් නැහැ. ඒව හදවතේ තියාගත්තොත් ඒව අපිට ආත්ම තෘප්තිය තියෙනවා. හරි. ඒ දේවල් කියන්න කට්ටියක් ඉන්නවා. ඔයා කවදාවත් නොකියුව දේවල් කියන්න කට්ටියක් ඉන්නවා. කියන්න වගේ අම්මට, වගේ තාත්තට, ඔයා බැඳලා ඉන්නවා නම් වගේ බිරිඳට කියන්න. ඔයාගේ දැන් දරුවන්ට කියන්න. මොකද රටේ යුද්ධයක් තියෙනකොට ඔයාලා නිවාඩු ආයේ මාස 3න් 4න් 2න් 5න් එක ගණන් වලින් ආවෙනේ. එතකොට ඔයා ගෙදරට එනකොට අම්මා තාත්තා බිරිඳ දරුවෝ ආයි යන්න එපා පුතේ. ආයි යන්න එපා මහත්තයෝ. තාත්තේ ආයි යන්න එපා කියලා ඔයාලට කිව්වේ නැද්ද? ඔයාලා ගෑස් වලින් විතර කඳුළු ආවේ නැද්ද? ඔයාලා මොකද්ද කිව්වේ? අවුලක් නෑ මේ අපින් හරි එහෙම ප්‍රශ්නයක් නෑ. එහෙම ඔය කියන තරම් ප්‍රවෘත්ති වලට කියන තරම් එහෙම ලොකුවට එහෙම දෙයක් නෑ. එහෙම කියලා දෙමාපියෝන්ගේ දරුවෝන්ගේ වයිෆ්ගේ හිත හදලා ඔයාලා එතෙන්ට ගියේ. ඒව හදවතේ තියාගෙන. දැනුත් අන්නේව හිතේ හදවතේ තියන් ඉන්න. අනේ මේ එක එක මිනිස්සු මෝඩකමට මෝඩ දේවල් කිව්වට ඔයාලා මේ මිනිස්සුන්ගේ අතකොළුවක් වෙලා කමෙන්ට් දාලා එයාලගේ views ප්‍රමාණය වැඩි කරලා මඩිය තර කරන්න එපා. ඒ දාන පහත් මිනිස්සුන්ගේ මට කියන්න තියෙන එච්චරයි. ඉල්ලන්න තියෙන එච්චරයි. ඔයාලා දෙවිවරු හැමදාම දෙවිවරු අදටත් එහෙමයි. ඉස්සරත් එහෙමයි. හෙටටත් එහෙමයි. ඒක කවදාවත් වෙනස් වෙන්නේ නැහැ. කාට හරි මොන හරි මාත් එක්ක කියන්න තියෙනවා. ඔය නම්බර් ටික තියෙන WhatsApp නම්බරේ මට බනින්න තියෙනවා නම් කෙලින්ම කතා කරලා බනින්න. ඉස්සෙල්ලා කතා කරන්න. ඊට පස්සේ මං කියන්නම්. ඊට පස්සේ ඔයා තීරණය කරන්න මට බනිනවද නැද්ද කියලා. මං මේ කිව්ව දේ හරියද වැරදිද කියලා තියෙනවා. ඔයාලා ඒකත් කියන්න. මේක බලන්න. මේක බලන්න. මේ කතාව බලන්න. බලන් ඉඳලා බැරිම තැන තමයි මේ කතාව කියන්නේ. ඒක හින්දා කටට ආවට කිව්වට දකින්න තරම් සුන්දර ලස්සන හරි ප්‍රියජනක රස්සාවක් නෙමෙයි ආරක්ෂකංශ කියන්නේ. අන්න ඒක හොඳට මතක තියාගන්න. ඔය යුද ගුවන් නාවික පොලිස් සිවිල් ආරක්ෂක බලකාය ඇතුළු සියලුම ආරක්ෂක අංශ ඉන්න මහත්තුරු දෙවිවරු කන කට්ට ඔයා දන්නේ නැතුව තමයි ඔයාලා දන්නේ නැතුව තමයි මහත්යෝ විනයක් නැහැ කියලා කියන්නේ. ඒ විනේ මේ ලෝකෙ කොහෙටවත් සම කරන්න බෑ. මේක හොඳට මතක තියාගන්න. සියලු දෙනාටම ජය වේවා.